Audi A6 රථයක් කොහොමද අපි බලමු අපි ස්කෑන් කරන්නේ මුලින් ඉඳලා මුලින්ම engine control එකට ගියා ඒක select කරලා ඊට පස්සේ අපි ඊට පස්සේ okay දෙන්න ඕනේ ඊට පස්සේ දෙනවා බලන්න read pole code මොනවද තියෙන ලෙඩ මේක වෙන්නවා power supply terminal 30 current එක අඩු කියලා engine coolant එක පෙන්නනවා කියලා erase කරනවා ඊට පස්සේ fault එක මේක තමයි දැනට තියෙන fault එක අපි signal reading එකක් ගන්නවා 110 reactive test එකක් දානවා දැන් මේක පොඩ්ඩක් දෙඩ තියෙන මොනවද කියලා බලන්න මුලින්ම පම්ප් එක තමයි චෙක් කරන්න ඉස්සෙල්ලා short to ground cylinder 1 cylinder 3 මේකේ තියෙන හැටියට අපි active කියාට පස්සේ මේකේ අපිට පෙන්වන්නේ ඉන්ජෙක්ටර් 4 ප්‍රශ්නයක් තියෙනවා තමයි පෙන්වන්නේ ඒ කියන්නේ pressure මදි හරි pressure නැතුව නිකන් ටිප් ලීක් වෙනවා හරි වගේ තමයි පෙන්වන්නේ